පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කරනවා කියලා ආපු මේ ආණ්ඩුව මේ වෙන විට තේගොවියා වලපල්ලට දාලා දළු මිල ගොඩක් අඩු තත්යකට පත් වෙලා තියෙනවා. පිරිවැය එන්නෙන්නම වැඩි වෙලා තියෙනවා. දැන් ගොවියා පාරේ බැහැලා හිඟාගෙන තත්ත්වයට පත් වෙලා අන්ත අසරණ වෙලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව අද පවත්වන්නට යෙදුනේ. දැන් අපි බලමු වැවිලි ඇමතිතුරය හොබෝන සමන්ත විද්‍යාරත්න ඇමතුමා එතුමාගේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගත්තහම 2025 වසරේ වැඩිම දළු මිල වාර්තා වුණේ රුපියල් 185ක් විදියට. නමුත් 2026 වසරේ ගත්තහම ඒ රුපියල් 133ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 52ක දැවැන්ත අඩුවීමක්. ඊළඟට අපි බලමු ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තහම රුපියල් 227ක් විච්ච දළු මිල 2026 වසරේ අදාළ කර්මාන්ත ශාලාව 198ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 29ක අඩුවීමක්. මාතර දිස්ත්‍රික්කයේ ගත්තහම මාතර දිස්ත්‍රික්කයේ 240ක් පැවති දළු මිල 224ක් දක්වා 2026 ජනවාරි වෙනකොට අඩු වෙලා තියෙනවා. රුපියල් 16ක අඩුවීමක්. රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තහම රුපියල් 218ක් පැවති දළු මිල 2026 වසරේ ජනවාරි වෙන විට රුපියල් 200ක් දක්වා අඩු වෙලා තියෙනවා. රුපියල් 18ක අඩුවීමක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ 2025 වසරේ වැඩිම මිල ගණන් වාර්තා වෙලා තියෙන කර්මාන්ත ශාලාවේ රුපියල් 218යි. නමුත් අද වෙන විට රුපියල් 207ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 11ක පහළ යාමක් වාර්තා වෙලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයත් 2025 වසරේ රුපියල් 159ක් පැවති දළු මිල 2026 ජනවාරි මාසයේ වෙන විට 136ක් දක්වා පහළ බැලලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 23ක අඩුවීමක්. ඉතින් මේ විදිහට තමයි එක් එක් කර්මාන්ත ශාලාවල මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. ඒ විදිහට ගත්තොත් ලංකාවේ තේ වවන දිස්ත්‍රික්ක වලින් තේ මණ්ඩලය ප්‍රකාශ කරන දිස්ත්‍රික්ක 11න් දිස්ත්‍රික්ක 10කම 2025 වසරේ දළු මිල 2026 වසරේ ජනවාරි වෙන විට පහළ ගිහිල්ලා තියෙනවා වැඩිම ප්‍රකාශිත මිල ගණන් අනුව බලද්දී. ඉතින් මෙහෙම තත්යකට පත් වෙලා තියෙනකොට තේ ගොවියට තේ දල්ලක් Tamanගේ තේ ඉඩම නිෂ්පාදනය කරන්න යන පිරිවැය මේ වෙද්දි රුපියල් 130ක් 140ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හන්දා අපට සිද්ධ වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා තියන්න. ඒ වගේම මේවා සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කරලා තියෙනවා. නමුත් පොහොර මිල සම්බන්ධයෙන් පොහොරවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ඒ වගේම යන්ත්‍ර සූත්‍ර සහ තේ වගාවට අත්‍යවශ්‍ය වෙන රසායනික වගේ දේවල් වල මිල ගණන් පහත හෙලීමකට ලක් වෙලා නැහැ. දැන් පොහොරවල ගුණාත්මක භාවය ගත්තත් මේ වෙන විට අපිට දක්නට ලැබෙන්නේ ඊටාම අඩු තත්ත්වයක්. වෙළඳ පොලේ රුපියල් 10000කට ගන්න යූරියා මිටිය එහෙම නැත්නම් U809 U834 වගේ පොහොර මිටිය දාලා මාසයක් දළු කඩා ගන්න බැරි තත්ත්වයක් තේ ගොවියටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ තුලින් හොඳ දල්ලක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. බලන්න දැන් මේ වගේ දළු ගොන්නක් තමයි අපට එන්නේ. මේ දළු අරගෙන මෙන්න මේ බලන්න මේවයි කර්මාන්ත ශාලාවකට ගත්තාම එන්නේ ඇත්තටම මේවයි තියෙන තනිකර වංගි කොටස්. ඒ කියන්නේ මේ හොඳ දල්ලක ප්‍රමාණය ප්‍රමිතිය මෙන්න මේ විදිහට අපේක්ෂා කරනවා. තේ කර්මාන්ත ශාලාවක තේ හදනකොට ඒ අයට අවශ්‍යයි මෙන්න මේ වගේ තිරය, ඊළඟට පළවෙනි පත්‍රය, දෙවන පත්‍රය, නොමේරු ලපටි ගුණාත්මක දල්ලක් ඒගොල්ලන්ට අවශ්‍යයි. එහෙම වුණොත් තමයි ලෝක වෙළඳපොළට හොඳ තේ කොළ, හොඳ නිමි තේ කොළ කිලෝ එකක් එහෙම නැත්නම් නිෂ්පාදනයක් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් අද වෙන විට මේ වගේ ගුණාත්මක දල්ලක් අපට ලබා ගැනීමට නොහැකියාව මතුවලා තියෙනවා. ඒ පොහොරවල ගුණාත්මක භාවය අඩුවීම. ඒ වගේම තමයි අනෙක් අතර ගත්තම ඒකේ තියෙන මිල, ඒ වෙළඳපොලේ ගත්තහම අධික මිල ගණන්. දැන් ලෝකයේ වෙළඳපොලේ මේ වෙන විට යූරියා මිල අඩු වෙලා තියෙනවා. අති දැවැන්ත විදියට පහළ ගිහිල්ලා තියෙන වෙලාවක උනත් අපට ගොවියට ලැබෙන්නේ වැඩි මිලකට. ඒ නිසා අපි ඉල්ලා හිටින්න ඕන වැවිලි අමාත්‍යාංශයෙන් මේ සඳහා යම් සහනදායී ක්‍රමයක්. ඒ කියන්නේ අපි ඉල්ලන්නේ සහන ආධාර නෙවෙයි, වෙළඳ පොලෙන් සහන මිලට එහෙම නැත්නම් බදු අඩු කර තේ ගොවියට වැවිලි කරුවට දරන්න පුළුවන් මිලකට තේ පොහොර මිටිය ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ කියන්නේ අඩුම වශයෙන් රුපියල් 5000කට 6000කට වගේ දෙන්න පුළුවන්කම තියෙද්දි තමයි මේ පොහොර මාපියාවක් කියලා අපිට කියන්න පුළුවන්. පොහොර මේ වෙද්දි රුපියල් 10000කට ගිහිල්ලා තියෙනවා. වත්මන් ආණ්ඩුව හොරු අල්ලනවා කියලා ආවා. නමුත් තේ මණ්ඩලය තේකොළ ප්‍රවර්ධනයට කියලා කරපු වෙළඳ කුටි වංචාව මිලියන 2300ක්, ඒ වගේම කැටි උදුළු තල වංචාව මිලියන 800ක්, ඒ වගේම තමයි තවත් ඉදියකින් තේ ශක්තිය අරමුදල මිලියන ගණනාවක් මේ ගොවියට අහිමි කරා. ඉතින් මේ සියලු මේ දේවල්
තේ ගොවියගේ එහෙම නැත්නම් වැවිලිකරුවගේ තිබුණු දහඩිය මාංශය ඔවුන්ගේ ශක්තිය ඒවා ඒ විදිහට සූරා කෑවා ඒවා හොරකම් කළා අපි ඒ සම්බන්ධිනුත් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා ඔබතුමාලාට මහා පරිමාණ සමාගම් වලට ගෙවන රුපියල් 200 ගෙවෙන්නේ නැද්ද? රුපියල් 200 දැන් අපිට ආණ්ඩුවෙන් ගෙවන්නේ නැහැ. ඒක ගෙවන්නේ ආණ්ඩුවේ නියෝජනය වෙන මහා පරිමාණ වතු වලට පමණයි. හරි. එතකොට ඒ 200 ඔබතුමාලා කම්කරු වලට ගෙවනවද? ඔව් දැනට අපි ගෙවනවා අමාරුවෙන් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න ඕන හන්ද ගෙවනවා. නමුත් ඉදිරියට අපිට මේ ගෙවා ගන්න බැරි වෙයි. මොකද ආදායමට සාපේක්ෂව වියදම වැඩි වුණ ගමන් තේ වතු අතහැරලා දාන්න තමයි අපිට වෙන්නේ. ඒ සම්බන්ධව ඔබතුමාලා අමාත්‍යාංශයකට හෝ නැත්නම් මේ තේ සම්බන්ධව ඉන්න බලධාරීන්ට කියන්නේ යෝජනා කරලා දෙනවද මේ සම්බන්ධ හරි පැමිණිල්ලක් හරි ඉදිරිපත් කරලා දෙනවද මේ සම්බන්ධව? අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අපි දැනටමත් දැනුවත් කිරීම කරලා තිබෙනවා. ඒ දැනුවත් කිරීම අවස්ථාවන් වලදී පවා වුන් අපට ලබා දීලා තියෙන්නේ සුබවාදී අදහස් නෙවෙයි ඉදිරියට බලමු කියන දේ තමයි යෝජනා කරලා දෙන්නේ. ඉතින් ඉදිරියේදී බලමු කියන්නේ සමහර වෙලාවට මේ කර්මාන්තය කඩාවැටීම සිදු වුණාට පස්සේ මේක බලලා හරියන්නේ නැහැ. ඒ නිසා දැම්මම ඒ කියන්නේ ඉක්මනින් පියවර ගන්න ඕනනේ. නිසි පියවර අවශ්‍ය මොහොතේ ගන්න නැතුව ඉදිරියට බලමු කියලා උත්තරයක් දීලා හරියන්නේ නැහැ. ඔය දැන් රුපියල් 200 ගෙවන සමාගම් කොච්චරක් තියෙනවද? දැන්ට RPC සමාගම් 26ක් පමණ තියෙනවා. ඒ සමාගම් වලට තමයි ආණ්ඩුවෙන් මේ මුදල ලැබෙන්නේ. අතර මේ ලැබෙන රුපියල් 200වත් වෙන කාගේවත් මුදලක් නෙමෙයි. මේවා ඇවිල්ලා තේ වැවිලිකරුවන් තේ ගොවියන් 60ක් 65ක් පමණ නිෂ්පාදන දායකත්වයේ ලබා දෙන්නේ ලංකාවේ 35ක පමණ පුංචි භූමි කොටසක් අයිති මේ කුඩා තේ ගොවියන්ගෙන්. එතකොට ඔබ හිතන්න මේක කොයිතරම් අසාධාරණද 35ක් අයිති කුඩා තේ වතු ගොවීන් නිෂ්පාදිතයෙන් 65ක් දෙනකොට 65ක් පමණ ඉඩම් භූමි ප්‍රමාණය විශාල මහ පරිමාණ සමාගම් වලින් නිෂ්පාදන දායකත්වයේ දෙන්නේ 30ක් 35ක් නම් ඒ අයට වෙනුවෙන් ඇයි අපි කුඩා තේ ගොවියා මේ බර දරන්නේ? දැන් මගේ අවසාන ප්‍රශ්නේ මේ දැන් 300 ගණන්නේ 200 ගණන්නේ කිව්වේ මේ සමාගම් කිව්වේ 26 කුඩා තේ වතු හිමියන් කොපමණ ප්‍රමාණයක් ලංකාව පුරා ඉන්නවා? දැනට කුඩා තේ වතු හිමියන් සම්පූර්ණ සංගණනය අනුව 65000ක් පමණ සිටිනවා. නමුත් මම හිතනවා මේවා යාවත්කාලීන විය යුතුයි. මේ දත්ත තොරතුරු නිවැරදි නැහැ. මේවා ගොඩාක් පරණ දත්ත. ඒ නිසා අපි යෝජනා කරනවා කුඩා තේ වතු හිමියන් ලියාපදිංචි කරලා දැන් ගත්තාම ගම්පහ දිස්ත්‍රික්කයේ තේ වවනවා. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ තේ වගාවට සම්පූර්ණයෙන්ම අලුත්. දැන් මේ වෙද්දි ගම්පහ දිස්ත්‍රික්කයේ තේ ගොවිය 200ක් පමණ ඉන්නවා. ඒ නිසා මේ තොරතුරු යාවත්කාලීන විය යුතුයි. අර අපි කලින් කිව්වා වගේ තේ මණ්ඩලයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරනවා. වුන් සුදු වැලි වගේ. නඩත්තු කරන්න ඕන ආයතන නෙවෙයි කියලා පහුගිය කාර්යයේ විගණන වාර්තාවල මේ කෙලින්ම කියවුණා. ඉතින් මම හිතනවා ඒ ආයතන ඒකාබද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේවායේ මුදල් මේ වෙනුවෙන් යොදන ජනතා මුදල් ඵලදායී විදිහට ආයෝජනය කරන්න ඕන. ඒ ආයතන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරලා කර්මාන්තයේ සුගතිය අත්පත් කර ගැනීමට හැකිය අයුරින් මෙහෙවන්න ඕන.